ආයුබෝවන් අද අපි කතා කරන්න සූදානම් වන්නේ කන්‍යා ලග්නය පිළිබඳවයි. ඔබට කන්‍යා ලග්නය පිළිබඳ කතා කිරීමේදී අර මුලින් කිව්වා වගේම තරු හතරක් මේකට අන්තර්ගත වෙනවා. ස්පයිටිකා, පොස්ටිකාවන්, බින්ඩෙම් සහ ඇට්‍රික්ස් යන තරු හතරක් ඊට සමානව පිළිවෙලින්ම පායන තරු 23ක් විතර හැදිලා තමයි මේ කන්‍යා ලග්නේ නිර්මාණය වෙලා තියෙන්නේ කාන්තා රූපයක් හැටියට. එතකොට මේ කන්‍යා ලග්න කරුවන් පිළිබඳව අපි විශාල වශයෙන් තොරතුරු රාශියක්ම එක්රැස් කරලා තිනවා. විශේෂයෙන්ම කන්‍යා ලග්න කරුවන් තමා අවට සිදුවන දේ පිළිබඳ ඉතාම හොඳ ඉවකින් ක්‍රියා කරන පුද්ගලෙක්. ඒ වගේම තමාට තමා හොඳින්ම හඳුනාගත් පුද්ගලෙක් හැටියට කන්‍යා ලග්න කරුවන් හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම සුවිශේෂ ඥානයක් නැත්නම් බුද්ධියක් උපතින්ම ලබා තිනවා. අන්‍යයන්ගේ දොස් නැත්නම් අඩුලුහුඬුකම් දුර්වලකම් පෙන්වීමේ දක්ෂයෙක්. නමුත් සමහර අවස්ථාවලදී දැඩි ආත්මාර්ථකාමීත්වය නිසා අන්‍යයන්ට ඒ අයගේ වැඩපිළිවෙල පිළිබඳ විවේචනය කරන්න ගොස් ප්‍රශ්නත් ඇති කරගන්න අවස්ථාවල් එමටයි. නමුත් ඒවා ඉක්මනින්ම සෝදාපාලුවකට නොගොස් යථා තත්ත්වයට පත් කරගන්නීමේ දක්ෂතාවය තියෙනවා. කන්‍යා ලග්න කරුවන් පිළිබඳ ගවේෂණාත්මක තොරතුරු සොයා බැලීමේදී අනුකම්පා සහගත ඒ වගේම කරුණාවන්ත හදවතක් ඇති තොරතුරු ප්‍රකාශ කිරීමේ ප්‍රමුඛත්වයෙන් යුක්ත මුදුමලක් ගතිය ඇති ඊටම ප්‍රවේශම් සහගතව ජීවිතයේ ගෙවනු ලබන බොහෝ සියුම් දේ පාවා ග්‍රහණය කරගන්නා සංවේදී පුද්ගලෙකි. එතකොට කන්‍යා ලග්න කරුවන්ගේ තව විශේෂ ලක්ෂණයක් වන්නේ කන්‍යා ලග්න මියෝ වැඩක් නිමානතුරුම කරයි. ඒ වැඩේ සම්පූර්ණ කරන තෙක් ඔහු නිවසිල්ලෙන් තමගේ වැඩ කටයුතු වල නිමග්න වෙනවා. විශේෂයෙන්ම කන්‍යා ලග්න කරුවන් පිළිබඳව සොයා බැලීමේදී අපිට හුඟක් තොරතුරු සොයා ගන්නට පුළුවන් නේ. ප්‍රකට දේශපාලඥයෝ ලෝකයේ වැඩිපුර ඉන්නේ කන්‍යා ලග්න කරුවන්. ඒ වගේම නීතිය හදාරන්න, නීතිය පිළිබඳ ඒවා නැත්තම් විද්‍යාඥයන් පිළිබඳව කතා කිරීමේදී අංක 1ට කන්‍යා ලග්න කරුවන් බිහි වෙලා තියෙන බව පේනවා. විශේෂයෙන්ම මා කරන ලද කුඩා අත්දැකීමක් කරහා ගුවන් නියමුවන් වැඩි දෙනෙක් කන්‍යා ලග්න කරුවන් ඉන්නවා. හුඟක් දෙනෙක් මේ රාහු ලග්නේ ඉන්න අයට මෙලෝදියක් කරන්න බෑ කියන මතය සම්පූර්ණ වැරදි. සමහර කන්‍යා ලග්න කරුවෝ රාහු ලග්නගතව මොහොතේ කිමිදීම් වෙන්ම ගුවන් යාලා එළියේ දක්ෂයන් හැටියට ක්‍රියා කරනවා. ඒක සත්‍ය සිද්ධියක්. ඒ නිසා අපිට හැම විටම හැම අන්දමකම ග්‍රහයන් පිළිබඳ කතා කිරීමේදී වැරදි හොයනට වැඩිය ඒ ග්‍රහයන්ගේ යම් යම් යථාර්ථවාදීව ක්‍රියාත්මක බලවේග ගැන හඳුනා ගන්න උත්සාහ කරන්න ඕනවා. එතකොට අනිත් එක බොහොම ප්‍රසන්න පුද්ගලයන් වගකීම් සම්භාරයක් දරන අතරතුරේදී ඕනෑම වැඩකටයුත්තකට සිද්ධාත ගැනීමට හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක්. ඒ වගේම ඊටාම ප්‍රතුල හදවතක් හා ත්‍යාගශීලී ගුණකරුක බවක් තියෙනවා. විශේෂ දක්ෂතාවයක් ඇති වෙනවා ලග්නාධිපති බුධගෙන්. සාහිත්‍ය, ජ්‍යොතිෂය, සංගීතය, භෞතික විද්‍යාව, විශේෂයෙන්ම කලා නිර්මාණ, නාට්‍ය කලාව, චිත්‍ර කලාව, නර්තන කලාව, ගායනය සහ වාදනයේ තම දක්ෂයින් කන්‍යා ලග්න හිමියන් ඉන්නවා. එසේම කන්‍යා ලග්න හිමියන්ට ලාභය ලැබෙන තුරු ඊටම දක්ෂ ලෙස වැඩ කටයුතු කරනවා. පාඩු විඳින්න අකමැති. පාඩු විඳින්නෙත් බොහොම කලාතුරකින්. සමහර විට ඕනෑමට වඩා අන්‍යයන් විශ්වාස කිරීමට ගොස් අමාරු වෙන අවස්ථාවලුත් එමටයි. මොකද සමහර විට තමා වගේ සිත අන්‍යයන් අතුරු කරන ගතියක් කන්‍යා ලග්න කරුවන්ට ඉවෙන්ම තිබෙනවා. නමුත් මෙන්න මේකම එයාගේ ජීවිතයේ සමහර තැන්වල තර්ජනාත්මක ස්වරූපයක් ගන්න බව හොඳටම පැහැදිලිව පේනවා. ඒ දක්ෂතාවය අතරම අදක්ෂතාවයක් ඇතිවන්නේ ඕනෑමට වඩා අන්‍යයන්ට උදව් කිරීමට ගොස්. කන්‍යා ලග්න කරුවෙක් විශේෂයෙන්ම තමන් බාරගත් ක්‍රියාවක එහෙම නැත්නම් ඒ ක්‍රියාවේ ඵලය ලබා ගන්න අතුරු ඉදිරියටම ගමන් කරනවා.
නොසැලී වැඩ කටයුතු කිරීමේ දක්ෂතාවයක් ඔහුට ඇතිතරම් තියෙනවා. ඒ වගේම කෙනෙකුට තම වරදක් නොකරතත් අන්‍යයන්ගෙන් වරදක් වුවොත් ඒ දැඩි ලෙස සිත්ති ධාරණය කර ගැනීමේ ක්‍රමවේදයක තියෙනවා. නමුත් එයාට පහර ගහන්න සමහර විට ඒ අයගේ වැරදි කියා දීමට ගොස් තමන්ට සමහර අවස්ථාවල පාඩු සිද්ධ වෙනවා. ඒ නිසා කන්‍යා ලග්න කරුවන් අන්‍යයන්ට උපදෙස් දීමේදී ප්‍රවේශම් වීම ඊටම හොඳක් හැටියටයි දකින්නේ. ජීවිතය පිළිබඳ ඊටම තීක්ෂණ ලෙස තනිව කල්පනා කරන හුදකලා ජීවිතය ප්‍රිය කරන කෙනෙක්. දුක් කම්කටොළු ඉවසනවා. ඒ වගේම ඒ දුකක්සේ නොසිතනවා. විශේෂයෙන්ම කන්‍යා ලග්න කරුවන්ට බාධක කොච්චර ආවත් ඒ සියලුම බාධක මැඩගෙන ඉදිරියට යෑමේ හැකියාව උපතින්ම තියෙනවා. ඒක විශේෂ ලක්ෂණයක්. අනෙක් ලග්න වගේම මේ කන්‍යා ලග්නයත් දුක්ඛ දෝමනසෙන්ද නැඹුරු වෙනවා. ඒ කොච්චර නැඹුරු වුණත් ඒවෙන් ගොඩ එන්නට මාර්ගය පාදා ගන්නවා. ඒ කන්‍යා ලග්න කරුවගේ සුවිශේෂී ලක්ෂණයක්. ඉඩකඩම් මුතුමැණික් ඒ වගේම දුර්ලභ වස්තුන් ලබා ගැනීමේ තද ආසාවක් තියෙනවා. නමුත් ඒවා ලබා ගැනීමට ගොස් කෙනෙක් සමග වෛරයක් ඇති කර ගැනීම, එහෙම නැත්නම් බොයින් පලි ගැනීම, එහෙම නැත්නම් ඔහුට හිංසා කිරීම කන්‍යා ලග්න කරුවන්ගේ සිරිතක් නෙවෙයි. ඊටාම නම්‍යශීලී පුද්ගලෙක්. සමහර අවස්ථාවල ඔහු පැය ගණන් සමාජයේ ක්‍රියාවේ දිලා ඉන්නවා. ඒකෙන් ඉවත් වෙන්නට අකමැතියි. විවාහ ජීවිතයකදී ඔහු තෝරා බේරා ගන්න ඊටාම බුද්ධිමත් කෙනෙක්. මොකද බුද්ධිය හරහා යන පුද්ගලයෙකුට තමයි වැඩියෙන්ම කන්‍යා ලග්න කාර්යය යොමු වෙන්නේ. කන්‍යා ලග්න කරුවන්ට හැම රාශියකම කෙනෙක් ඇසුරු කරන්න පුළුවන්. මොකද ඔවුන් පිළිබඳව වතකොත හොයාගෙන ඔවුන් පිළිබඳව ඉවෙන් ඔහුගේ ජීවන චරිත සංකලනය කර ගැනීම හරිම දක්ෂයි. විශේෂයෙන්ම මා දන්න පරිදි ලංකාවේ ප්‍රකට දේශපාලඥයන් කීප දෙනෙක්ම ඉන්නවා කන්‍යා ලග්න දරන අය. ඒ කන්‍යා ලග්න දරන්නේ දේශපාලඥයෝ ඉතාම දක්ෂ ලෙස පාලනයට හරිම කැමැති. ඒ වගේම ඒ අතාරින්නත් අකමැති. මොකද විශේෂයෙන්ම කන්‍යා ලග්න කරුවෝ උපතේ සිට මරණය දක්වාම මේ යන තෙක්ම ඉගෙන ගන්න පුද්ගලයෙක්. අනුන්ගෙන් ඉගෙන ගන්නත් තමා ඉගෙන ගැනීමටත් හැමදේම අත්හරින්නේ නැතුව ඒවා විඳ දරාගෙන යමටත් ඊටාම දක්ෂයෙක්. ඕනෑම වයසට ගිය කන්‍යා ලග්න හිමිකරුවෙක් නැත්නම් කන්‍යා ලග්න හිමිගෙන් අහුවොත් මොකද දැනට කරන්න කියලා ඔහු එකවරම පිළිතුරු දෙන්නේ මම තාම ඉගෙන ගන්නවා. සමහර විට 60 70 80 ඊටත් වඩා ගිය කෙනෙකුගෙන් අහුවොත් ඔහු දෙන එකම පිළිතුර මම තාම ඉගෙන ගන්නවා යනවා. ඒ මොකද ලෝකයේ පිළිබඳ බොහොම අවබෝධයක් ඇතුව ඒවා ගැඹුරින් පරිශනාත්මකව ගවේෂණය කිරීමේ පුදුම දක්ෂතාවයක් කන්‍යා ලග්න කරුවට තියෙන බව මම ඔබට කියන්නට කැමතියි. මේ තොරතුරු අහන ඔබ සමහර විට කන්‍යා ලග්න කරුවෙක් වෙන්නට පුළුවන්. සමහර විට මම මේ කියන තොරතුරු වලින් ඔබ සෑහීමකට පත් නොවුනත් ඒක ඇත්ත තත්ත්වය මේකයි. කන්‍යා ලග්න කරුවන් අන්‍යයන්ව විවේචනය කරන්නේ සාධාරණ යුක්තිසහගත ක්‍රමවේදයක් අනුව. කිසියෙකුට එල්ල කරන පහරක් හැටියට ඔහු සලකන්නේ නැහැ. ඔහු දෙන එක්තරා ආදර්ශයක් හැටියට එහෙම නැත්නම් අත්දැකීමක් හැටියට ඔහු ප්‍රකාශ කරන්නේ. ඒ නිසා බය නැතුව ඕනම කෙනෙකුට කන්‍යා ලග්න කරුවන් විශ්වාස කරන්න පුළුවන්. කන්‍යා ලග්න කරුවා පෞද්ගලික ජීවිතයේ බද්ධබෛරය තියාගෙන පුද්ගලෙක් නොවන බව අවධාරණය කරනු කැමැත්තම. විශේෂයෙන්ම අපි දැන් කතා කරේ මේ කන්‍යා ලග්න කරුවන්ගේ දූරදර්ශී වැඩපිළිවෙළ සහ ජීවිතයේ දිනන අවස්ථාවල. සමහර විට කන්‍යා ලග්න හිමියන් අන්‍යයන් සමග ආශ්‍රය කිරීමේදී අර මම මුලින් කිව්වා වගේ සාමූහිකව වැඩ කිරීමට තරමක් අපහසුයි. මොකද සාමූහිකව වැඩ කිරීමට අපහසුයි කියන්නේ නානත්ත කායව නානත්ත සංඥා. මොකද එක එක්කෙනා විවිධ විෂමයි. විවිධ අදහස් දරන්නේ විවිධ මතමතාන්තර දරන්නේ. සමහර විට කන්‍යා ලග්න කරුවෙක් මේ ඇත්ත ඇසුරු කිරීමේදී එහෙම නැත්නම් යම්සි වැඩ කටයුත්තක නියැලීමේදී තමාට ඒ පුද්ගලයා පැහැහුනේ නැත්නම් එහෙම නැත්නම් ඒ පුද්ගලයා තමාට අවනත නොවෙනවා නම් මෙන්න මේ අවනත නොවන අවස්ථාවලදී සමහර විට වාක් ප්‍රහාරය සිද්ධ කරන්නට ගිහිල්ලා යම් ප්‍රශ්න ඇති කර ගන්නවා. ඒ නිසා විශේෂයෙන්ම නිහඬව තමාගේ වැඩ පමණක්
කරගෙන යෑමට කන්න ලක්ෂණ කරුවන් නිතරම උත්සාහ කළ යුතුයි. එහෙම නැතුව සමූහයක් එක්ක එක එක්කෙනාගේ විවිධ අදහස් මත වැඩ කරන්නට ගොස් ලොකු අමාරුවකට වැටෙනවා. ඔබට දැන් මම මේ ලක්ෂණ පිළිබඳව කතා කළේ විශේෂයෙන්ම ආර්ථික පැත්ත ගැන නම් හිතමු. වියහිදන් කිරීමේදී කන්‍යා ලග්න හිමියා පුරුෂ ලග්න හිමියාට වඩා සකසුරුවම් බව තේරෙනවා. නමුත් අන් අයට උදව් කිරීමට අත දිගහැර වියදම් කරන මේ කන්‍යා ලග්න හිමියා ඇතැම් විට තමන්ගේ ලෙඩකට දුකට පවා මුදල් වියදම් නොකරන මසුරුකම් කරන කෙනෙක්යි මේ ජෝතිෂය හඳුන්වලා තියෙනවා. ඒක මට එකපාරටම කියන්නට අමාරුයි. විශේෂයෙන්ම ලෙඩ රෝග හුඟක් අඩුයි. ඒවා ගැන හිතනවා අඩුයි. ඒ කියන්නේ ලෙඩ රෝග වැළඳෙනවත් අඩුයි. ඒවා ගැන මේ වැඩිපුරම රෝග හැදෙන්නේ මනසින්. 99% විතර මානසික රෝග. කායික රෝග තියෙන බොහොම සුළු සංඛ්‍යාවක්. මා දන්නා පරිදි මනෝවෛද්‍යවරු එහෙම නැත්නම් හිත පිළිබඳ යම් යම් ගවේෂණාත්මක තොරතුරු හෙළි කරගන්න කෙනෙක් ළඟට යන්නේ වැඩිපුර යන්නේ කන්‍යා ලග්න කරුවන් අඩුයි. අනෙක් ලග්න කරුවන් මේ පැත්තට නැඹුරු වෙන බව පේනවා. ඒක පරිශනාත්මකව හොයාගෙන තියෙන තරහ කාරණයක්. උපතින්ම දක්ෂ පුද්ගලයෙක් වන මොහු යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේදී සහ ඒවා ප්‍රකාශ කිරීමේදී අන්‍යයන්ට ඉතාම පැහැදිලිව ඒ කියා දීමේ සමතෙක් වෙනවා. අපි දැන් බොහෝ දේවල් කතා කරා. සමහර විට මේ කන්‍යා ලග්න කරුවා ජාතියක් ආගමක් කුලයක් يعني විවිධ මතභේද වලට සුදු වෙන පුද්ගලයෙක් නෙවෙයි. ඒ මතභේද වලට හවුල් වෙන පුද්ගලයෙකුත් නෙවෙයි. ඊටම සංවේදීව ඉතා යථාර්ථවාදීව සිතන පතන පුද්ගලයෙක්. ඒ නිසා ඔහුට ප්‍රශ්න උගා දුරට අඩුවෙන් ගණන් කරගෙන යන්නට පුළුවන්. කිසි දිනක තමයි කෙනෙකුට වංචාකාරයෙක් හැටියට අඟවලු ගහන්න බෑ. ඔහු ඊටම මොකද පුද්ගලයෙක් බවට ජීවිතේ සාර්ථක කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයෙක්. වයසට ගියත් වයසට නොවන බවක් අඟවන මේ කන්‍යා ලග්න හිමියන් සමහර විට තමාගේ ජීවිත කාලය තුළම ඉගෙන ගන්නා දේ අඩුයි. ඉගෙන ගන්නා දේ වැඩි යන මතය තුළ ජීවත් වෙන්න හදන පුද්ගලයෙක්. ඒ කියන්නේ හැම විටම ජීවිතේ අර මා මුලින් කිව්වා වගේම උදා කාලේ දිවයිස විපත් අවස්ථාව මේ අවස්ථා තුනේම ඉගෙන ගන්න පුද්ගලයෙක්. කොටිම ශිෂ්‍යයෙක්. අපි හැමදාම ඉගෙන ගන්න ඕනේ කියන මතය තුළ තියෙන බොහොම ටික දෙනෙකුට විතරයි. ඒ කියන්නේ හුඟ දෙනෙක් Taman නොදන්නා දේවල් දන්නා විදිහට ප්‍රකාශ කිරීම ලෝකේ බහුලව සිද්ධ වෙන සිද්ධියක්. නමුත් විශේෂයෙන්ම කන්‍යා ලග්න කරුවා නිතරම බලන්නේ Taman මොනවද ඉගෙනගෙන තියෙන්නේ කිසිම දෙයක් ඉගෙනගෙන නැහැ යන්නේ. සමාජයේ ප්‍රකට පුද්ගලයෝ දක්ෂ පුද්ගලයෝ සමහර විට විශ්වවිද්‍යාල මහාචාර්යවරු PhD DD වගේ උපාධිධරයන් අතර වුණත් මෙයාට ගත වෙලා වැඩ කිරීමේ හැකියාව තියෙන්නේ අන්‍යයන්ට සමන් දෙන දක්ෂතාවය නිසා. ඔබ ඕනෑම කෙනෙක් ඔහුට සමන් දෙනවා නම් ඒ පුද්ගලයාට කැමතියි. ඒසේ කැමති වන්නේ බොහෝ අඩු පිළිසක්. විශේෂයෙන්ම කන්‍යා ලග්න කරුවාට කම් දෙකක් නෙමෙයි කම් හතරක් නෙමෙයි ඊටත් වැඩි තියෙන බව හතරම තේරෙනවා. හේතුව කන් ඇස් මේ සියලුම ඉන්ද්‍රියන්ට ගෝචර වන ආකාරය තමයි එයාගේ ක්‍රියාත්මක බලවේගයෙන් වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා අපි දැන් මේ කන්‍යා ලග්න කරුවන් පිළිබඳව හුඟක් දුරට කතාබස් කළා. ජාත්‍යන්තර තලයට පත්වෙච්ච ඇටියට හඳුන්වලා දෙන්න පුළුවනි. එලිසබෙත් රැජිනා, පීටර් සොලමන්, එලස්, සොෆියා ලෝරෙන් සහ ෂෝන් කෙනරි. දැන් මේ වගේ ලෝක ප්‍රකට මහා පුද්ගලයෝ මේ ලග්නයේ වැඩ කරලා තියෙනවා, ජීවත් වෙලා තියෙනවා. මම මුලදී කිව්වා වගේ ලංකාවේ ප්‍රකට දේශපාලකයන් දැනටත් එයා විශ්‍රාම ගිහිල්ලා ඉන්නවා. දැනටමත් ඔවුන්ට පුදුම විදිහේ ආදරයක් සහ ගෞරවයක් අනෙක් ලග්න කරුවන් දක්වනවා. ඒක සමහර විට මම මේ කතා කරන්නේ මොකද්ද කියන එක ඔබට යටියටින් තේරුම් ගන්න පුළුවන්. ඔබ මේ අහන මේ ඇසෙන මේ වැකටික හොඳට හිතේ දරා ගන්න. ඔබ ඉතාම දක්ෂම පුද්ගලයෙක්. මම මේ කියන්නට යන්නේ කවදාකවත් කන්‍යා ලග්න කරුවන්ට වරදිනවා අඩුයි. දිනවා වැඩි. ඒ නිසා මේ අපි දැන් දුන්න අපි වෙන කියා දුන්න මේ වැකටිකෙන් ඔබ ප්‍රයෝජනයට අරගෙන ඔබ
අති සාර්ථක පුද්ගලයෙක් වීමට උත්සාහ කරන්න. ඒ උත්සාහයේ ඔබට ඵල නෙලා ගන්න පුළුවන්. ඒරුවන් සරණයි දෙවි පිටයි අපි වෙනත් දවසකදී නැවතත් මේ ආකාරයට හම්බ වෙනවා.